එළවලු වගාවේ තත්ත්වය බලන්න. දැන් ගත්තොත් හෙක්ටාර 6000ක වගේ ප්‍රමාණයක් හැම වෙලේම වගාවේ තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයෙන් තමයි මේ 1421. ඒ කියන්නේ සාමාන්‍ය 120ක 30ක වගේ ප්‍රමාණයක් ඩැමේජ් වෙලා තියෙනවා. එතකොට එළවලු දැන් සැපයුම විදියට ගත්ත ජනාධිපතිතුමනි දවසකට ඊයේ දවසේ කිලෝ 72000ක් මෙතනින් ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය අපිට සාමාන්‍ය දවසක වෙන්නේ 1,50,000ක් වගේ. දැනට ප්‍රශ්නේ තියෙන්නේ අපිට අර රිටේල් මාකට් එක පල්ලෙහා තියෙන මාකට් එක ඕපන් වෙලා නැති නිසා අපිට මෙහි එළවලු වලට ඉල්ලුමක් නැහැ. දැන් මිල බහිනවා. මිල රුපියල් අද කැරට් 200යි, ලීක්ස් 200යි, ගෝවා 130ක් වගේ මට මතක. ඇයි මොකද හේතුව? ඒ කියන්නේ මෙතන සප්ලයි එක ගොඩක් තියෙනවා. පල්ලෙහාට විකිරෙන්නේ නැහැ. නෑ රටේ ඉල්ලුම තියෙනවනේ ඉල්ලුම මම දැක්කා කැරට් එහෙම ලොකු ගානකට ගිහලා තියෙනවා. ඒ උනට ඒක බොහොම තාවක එක දවසකට ජනවසම ගියේ 3000කට. ඒක හරි කෘතිමයි. නෑ අපි මෙහෙම හිතුවොත් අවදානම සිද්ධ නොවුනා නම් මෙහි එළවලු නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒවා දඹුල්ලට හෝ කොළඹට යන්න යාන්ත්‍රණේ තියෙනවා. හරි. එතකොට අපේ එළවලු මිල අඩු වැඩි වෙන්න පොඩි ප්‍රමාණයක් පුළුවන්. දැන් අවදානමට ලක් වුණා. ලක් වුණාට පස්සේ ඒ පාරිභෝගිකයේ අවශ්‍යතාවය වෙනසක් වෙලා නැහෙනේ. ඒ එළවලු මිලදී ගන්න කට්ටිය ඉන්නවා. හැබැයි අපිට දඹුල්ලට හෝ කොළඹට ගෙනියන්න තියෙන යාන්ත්‍රණේ බිඳ වැටලා තියෙනවා. ඒකද හේතුව? දැනට ඒ ටික යථාවත් වෙලා තියෙනවා ගර්ජනත්. දැන් අපි මෙහි මිලත් සාමාන්‍ය දෙසැම්බර් ජනවාරි කියන්නේ වැඩි වෙනවා. වැඩි වෙන කාලේ සහ ජූනි ජූලි තමයි ඊළඟ පීක් එක තියෙන්නේ. දැන් මේ ඇත්තටම මිල වැඩි වෙන්න ඕනේ කාලේ. දැන් තාම තියෙන්නේ අපේ සාමාන්‍ය මිලේ තමයි තාම කැරට් ගෝවාවල ලීක්ස් වල මිල තියෙන්නේ. අපි හිතුවේ මේක අනිත් පැත්ත වෙයි කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ ජර්මනි. අපිට අදහස තිබුණේ නේද? ඊට පස්සේ මම දැක්ක සමහර අපිට හෝටල් ව්‍යාපාරිකයන් ඇවිල්ලා අපෙන් ඉල්ලුවා පිට රටින් එළවලු ගේන්න අවසර දෙන්නත් කියලා. මම හිතන්නේ ආහාර කමිටුවෙන් තීරණය කරලා තිබෙනවා සීතක එළවලු ගේන්න එන එක නතර කරන්න. දැන් ඔයගොල්ලෝ කියන එළවලු ප්‍රශ්න පැනනගින්නේ එහෙම. තව මාස දෙකකින් විතර 120ක වගේ ප්‍රමාණයක් අඩු වෙයි. දැන් ඔබතුමා කිව්වා 1,50,000ක් සාමාන්‍යයෙන් දෛනිකව ගියා. නමුත් දැන් යන්නේ 72000 කියලා. එහෙනම් අඩු වෙලානේ තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ මේ එළවලු නැති නිසා නෙවෙයි. ඒ කියන්නේ ඉල්ලුම් නැහැ. ඒක ඉල්ලුම නැති නිසා කට්ටිය ගන්නෑ. ගන්නෑ කියලා තමයි තියෙන්නේ. නැත්තම් මෙහි ඉල්ලුම තිබුණා නම් මෙහෙම ඒ කියන්නේ දැන් ඕන 1,50,000ම සපයන්න පුළුවන්. පුළුවන්. සපයන්න පුළුවන්කම තිබුණාට ඉල්ලුම් යාන්ත්‍රණය අඩු වෙලා තියෙන නිසා ඒකට සරලන විදිහට තමයි ගෙනියන්නේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඉල්ලුම අඩු වෙලා කියලා ඔයගොල්ලෝ කියන්නේ. අන්තිමටම එන්නේ මේ මාකට් එක ක්‍රියාත්මක වෙන්නේ තොගවෙලෙන්ද තමයි ගිහිල්ලා මේ ෆීල්ඩ් එකට ගිහිල්ලා ගන්නේ. ගොවියෝ යන්නේ නැහැ මාකට් එකට. අරන් යන්නේ නැහැ. දඹුල්ලේ අනික් ක්‍රමයේ තියෙන. දඹුල්ලේ ගොවියෝ අරන් යනවා. මෙහි වෙලෙන්ද තමයි ඊටමට ඇවිල්ලා ගලවන් යන්නේ. එතකොට එයාලා ගන්නේ ඕඩර් වලට. ඕඩර් පල්ලෙහෙන් තියෙන ප්‍රමාණයට තමයි එයාලා මෙතනින් ගලව ගන්නේ. එහෙම යාන්ත්‍රණයක් මෙතන තියෙනවා. නැත්නම් 1,50,000ම අවශ්‍ය නම් 1,50,000ම සපයන්න පුළුවන්. දෙන්න පුළුවන්. දැන් ආර දුර්මතයක් විදිහට තියෙනවා. දැන් මගේ හිතවත්තුත් කතා කරලා නුවරලේ එළවලු ඉවරයි නේද කියලා අහන්නේ. එහෙම එකක් වෙලා නැහැ. සාමාන්‍ය 120ක වගේ අඩුවක් තියෙනවා. මෙතුමා කියන්නේ දිස්ත්‍රික්කෙම ගත්තාම දැන් 125ක් තමයි හානි වෙලා තියෙන කියන ඔබතුමාගේ අදහස නේද? සම්පූර්ණ හානි 125. ඒක හරියටම හරි නේද දත්තේ? සම්පූර්ණ හානි හරි. සුළු අර මෙතුමා කිව්වා වගේ සුළු හානි තියෙනවා. ඔව් සමහර තැන්වල මෙතුමා කියන සමහර තැන්වල ඇති නේද? මෙතුමා කියන සමහර තැන්වල ඇති 100%ම නැති වෙලා ඇති. 100ම නැති වෙච්ච දැන්. නමුත් ඔක්කොම ඇවරේජ් කරලා ගත්තාම දිස්ත්‍රික්කේ 125යි. එහෙම වෙන්න පුළුවන්. ඔව් මම ඒක ඇත්තට තහවුරු කරගත්තම ගොවි සංවිධාන මහතුරුත් එක්ක කතා කරා නියෝජිතයොත් එක්ක කතා කරා. ඔබතුමාලට පුළුවන් නේද වන්දි ටික දෙන්නත්? ඉතා ඉක්මනින්ම නැවත වගාවන් ආරම්භ කිරීම සඳහා නුවරඑළිය අපිට වාසියක් තියෙනවනේ. එළවලු වගාව තියෙන්නේ මේවා කන්නේට නෙවෙන්නේ නේද? අපි නිකන් කන්නයක් නම් කරගත්තට හැමදාම වගා කරන ඔබතුමාම කිව්වේ. මුළු වගා බිමට හෙක්ටාර 8000ක් තිබ්බට 6000ක් නිතරම වගාවේ තියෙනවා නේ. වන්දි ටික ඉක්මනින්ම ගෙවන්න හදන්න.